තිදස් කාටවත් පේන්නේ නැති වෙන්න ආත්මේ දෝනේ දිහා බලන් ඉන්න යන්න පුරුද්දක් කරගන්න පුළුවන්. ඉතින් ආත්මේ කොහෙද ඉන්නේ? ආත්මේ මොකද කරන්නේ මේ දවස්වල? ආත්මේ දරුවත් එක්ක කොයි විදියටද ඉන්නේ? මේ සියලු දේවල් හොයලා බලන්න ලොකු කැමැත්තක් ආසාවක් ඇති වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කාරණාවකදී අපිට තව දෙයක් විශ්වාසයෙන් යුක්තව මතක් කරගන්නට පුළුවන්කමක් තියාගෙන ඉන්නවා. ඉතින් මම තව කාරණාවක් ඔයාව මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න කාරණාවක් විදියට මට ඔයාලට ගෙනල්ලා පෙන්වන්න පුළුවන්. ඔයා දන්නවනේ තිදස් ආත්මිට ගොඩාක් ආදරය කරනවා. ඉතින් ඒ වගේම ආත්මේ තනියමයි ජීවත් වෙන්නේ. තනියමයි හැමදේම කරගන්නේ දරුවෙකුත් එක්ක. ඉතින් ඒ වෙනකොට හිතන්නේ නම් මෙන්න මේ වගේ කාරණාවක් නේ. ඒ කියන්නේ ඔය ආත්මේ දරුවා අරුෂ්කි කියලා හිතන්නකෝ. එහෙනම් ඇයි අරුෂ් මෙයාට උදව් නොකරන්නේ කියන ලොකු ප්‍රශ්නයකුත් මේ වෙලාව වෙනකොට ඇවිත් තියෙනවා කියන ඒ කාරණාව විතරක් අපිට හොඳටම කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවමයි කියන ඒ කාරණාව. අපි මේ වෙලාවේ සුවිශේෂී විදියට මතක් කරගන්න උවමනාවක් තියාගෙන ඉන්නවා. මේ හැමදේම අපිට ඒ විදියට කතා කරගන්න ලැබෙනවා කියන කතාව ගැන තමයි අද අපි විශේෂයෙන්ම ඔබ දැනුවත් කරමින් කතා කරන්නට ඉඩක් හදාගෙන තිබුණේ. ඉතින් ඒ අතරතුර කාලෙදී තව දෙයක් අපිට මතක් කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ මොන වගේ දෙයක් ගැනද ඔයාට මතක් කරන්න සිද්ධ වෙන්නේ? මම ඒ ගැන පැහැදිලිවම ඔයත් එක්ක මේ වෙලාවේ මෙන්න මේ විදියට කතා කරන්නට ඉඩකඩක් ලබාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි. අපි මේ වෙලාවේ හොඳින්ම විශ්වාස කරගෙන ඉන්න ඕනේ. විශේෂයෙන්ම තිදස් මේ විදියට බලන් ඉන්නවා අනිවාර්යෙන්ම නැන්ද දකින්න ඉඩකඩක් තියෙනවා. ඉතින් එහෙම නැන්ද දැක්කට පස්සේ නැන්දටත් අඳුර ගන්න පුළුවන් වෙනවා තිදස්ව. ඉතින් කොහොමනත් තිදස් ළඟට ගිහිල්ලා තිදස් එක කතා කරන්න ඉඩකඩක් තියෙනවා. ඒ වගේම මේ නැන්ද හමුවීමත් එක්ක තිදස් ගොඩාක් දේවල් දැනගන්නවා. මේ ඉන්නේ ආත්මි, ඒ වගේම මෙයාගේ දරුවා කවුද? ඒ වගේම මේ දරුවට ආරක්ෂාවක් නැති හැටි මේ සියලු දේවල් දැනගන්න අවස්ථාවක් හිමි වෙනවා කියන ඒ කාරණාව තමයි අපි අද මේ වෙලාවේ ඔබ දැනුවත් කරමින් කතා කරන්නටත් අපිට අවස්ථානුකූලව අවස්ථාවක් තියාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒකත් පුදුම විදියක සතුටක් වේවි කියන කාරණාව තමයි අද අපි ලොකුවටම කතා කරන්නේ ඉඩක් තියාගෙන ඉන්නත් ඕනි කියන ඒ කාරණාව තමයි අද අපිට මතක් කරගන්න පුළුවන්කමකුත් ලැබෙන්නේ. ඒක මේ වෙලාවේ විශ්වාස කරගන්නටත් පුළුවන්කමක් ලැබිලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි මම මතක් කරන්නට ඕනේ. ඉතින් ඔයා විශ්වාස කරන්න මේ නැන්දට පුළුවන් වෙනවා තිදස්ව මේ දෙන්න අසලට එක්කගෙන එන්න කියන කතාව අපි මතක් කරනවා.